සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් මම වතුයාය පුරා ලස්සන තැන්වලට ගිහිල්ලා ඔයාලා ආසම විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මේ අපේ තවත් රෝස ජනේලයක්. මේකේ වම් පැත්තේ තිබුණේ සුදු රෝස මල්. දකුණු පැත්තේ තමයි මේ ලස්සන රෝසවල තිබුණේ. හැබැයි වම් පැත්තේ සුදු රෝස මල් ටික මම ඕගොල්ලන්ට දවසක් පෙන්නුවා. ඒවා දැන් නම් හැලිලා ගිහින්. හැබැයි ඒ වෙද්දි මේ මල් ටික මෙච්චර ලස්සනට පිපිලා තිබුණේ නැහැ. ඒ නිසා මේ වෙද්දි හරිම ලස්සනට පිපිලා තියෙන මෙන්න මේ රෝස වැල ඕගොල්ලන්ට මුලින්ම පෙන්වන්න හිතුණා. මගේ වීඩියෝ බලන ගොඩාක් අය රෝස මල් බලන්න ආසයි කියලා මම දැන් දන්නවා. ඒ නිසා මම මගේ වීඩියෝ වලට වැඩියෙන් රෝස මලුත් එකතු කරගන්නවා. මේ බිත්ති පුරා පාට රෝස මල් වලින් වැහිලා තියෙනවා තමයි දකින්න පුළුවන් වෙන්නේ මේ දවස්වල. මෙතන තියෙන්නේ ලා රෝස පාට වගේම ඊට එහායින් රතු රෝස වලින් බිත්තියෙම වැහිලා තියෙනවා. ඒකත් ඕගොල්ලන්ට බලන්න ආසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකේ රතු රෝස වලින් වැහුණු ලොකු බිත්තියක් ඕගොල්ලන්ට පෙන්වන්නම්. සමහර විට මගේ වීඩියෝ මුල් කාලේ ඉඳලා බලන අය මේ රෝස ජනේලිය දැකලා ඇති. ඒ වුණාට අලුතෙන් එකතු වෙච්ච අයට මිස් වෙන්න ඇති. ඒ නිසා තමයි මම විශේෂයෙන් මේක පෙන්වන්න ඕනේ කියලා හිතුවේ. ඒ වගේම කලින් අවුරුදු වලට වැඩිය තව ටිකක් හොඳට මේ ටික වීඩියෝ කරගන්න එක තමයි මට ගොඩාක්ම ඕන වුනේ. ඔයාලාට පේනවා වගේ මේ මල් පහළට බර වෙලා තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ඒ මල් ටිකක් බර වැඩි. පෙති ගොඩාක් තියෙනවා. මෙතන හරි ලස්සන කුරුළු සද්දෙකුත් තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ මේ යවට කොහේ හරි මගේ මහත්තයා තනකොළ කපනවා. ඉතින් ඒ මැෂින් එකේ සද්ද නිසා ඕගොල්ලන්ට කුරුළු සද්ද ඇහෙන එකක් නෑ. ඒ නිසා මම මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක ඕෆ් කරා. අපරාධයි ඉතින්. දැන් නම් මේ රෝස වැලේ ලස්සන බැලුව ඇති නේද? අපි යන් මගේ මහත්තයා කොහෙද තනකොළ කපන්නේ කියලා හොයාගන්න. මොකද මම අනිවාර්යයෙන්ම දන්නවා ඒ තැනටත් ඕගොල්ලෝ ගොඩාක් ආස වෙනවා කියලා. එහෙනම් ඔන්න අපි ඒ තැනට යන්නයි හදන්නේ. මෙන්න මේ වගේ තනකොළ මැෂින් වල සද්ද නිසා තමා වතුයායේ සමහර ලස්සන ශබ්දවල් මට ඕගොල්ලන්ට අහන්න දෙන්න බැරි වෙන්නේ. මේක දකින ඕගොල්ලෝ සමහර කෙනෙක්ට හිතෙයි අනේ මේ වත්තේ වැඩ කොච්චර ලේසිද කියලා. ඉතින් මේ වගේ තනකොළ කපන එක නම් මෙයාකාරයේ වුණාට තව ඇත්තටම ගොඩාක් අමාරු වැඩ තියෙනවා. විශේෂම දේ තමා ඉතාලියේ ඉන්න අය දන්නවා මේ දවස්වල අපිට කොච්චර රස්නේද කියලා. ඒ කියන්නේ අපිට වැඩක් තියා නිකන්වත් එළියේ ඉන්න බැරි තරම් ගොඩාක් උණුසුම් පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දවස්වල මගේ මහත්තයා මුළු දවසේම එළියේ. ඔන්න ඉතින් එයා ගියා. මට ඕන උනේ තනකොළ කපනවා පෙන්වන්න නෙමෙයි. මෙතන මං ආසම තැනක්. මෙතන හරීම කූල්. ඒ වගේම මම මෙතනට විශේෂයෙන්ම ආවේ මෙන්න මේ ඉප්පුකස්ථානියා ගහ ඔයගොල්ලන්ට පෙන්වන්න. මොකද ඒකේ මේ දවස්වල ලස්සනට මල් පිපිලා. අපි ටිකක් ළඟට ගිහිල්ලා මේ මල් කොච්චර ලස්සනද කියලා බලමු.
මට මේ මල් දකිද්දි ලංකාවේ මොන හරි මල් වර්ගයක් මේ හා සමානව මතක් වෙනවා. මේ විදිහට උඩ අතට පිපුණු මේ වගේ මල් පිරීලා තියෙන මල් අත්තක් වගේ එකක්. මේ පාටින් විතරක් නෙවෙයි තව පාටක මේ වගේ මල් ගස් කීපයක් වතු යායේ තැන් තැන් වල තියෙනවා. මම ඕගොල්ලන්ට පුළුවන් වුණොත් ඒවත් දවසක පෙන්වන්නම්. මම විතරක් නෙවෙයි මෙහෙට එන ගොඩාක් අය මේ ගහ යට ඉන්න හරි ආසයි. ඒ හින්දා තමයි මේ වගේ කැමති තරම් ඉන්න මෙතන ලී බංකු වගේම ඊට එහායින් ටේබල් දාලා තියෙනවා. ගොඩක් වෙලාවට වතු යායේ බ්‍රෙක්ෆාස්ට් ගන්න අයට ඒ තැන තමයි පාවිච්චි කරන්න ඉඩ සලසලා තියෙන්නේ. මේ කාලෙට මේ මල් පැණි බොන්න මීමැස්ස එහෙමත් මේවල පිරීලා ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලොන්ගෙන් මට නම් හානියක් නැහැ. ඉතින් මට හිතුණා රෝස මල් වලට වගේම මේ වගේ වෙනත් වර්ගයේ මල් දකින්නත් ඕගොල්ලෝ ආස වෙයි කියලා. ඒ නිසා මම අපේ ලොලු කොටුව පැත්තට යන්න කලින් මේ පැත්තටත් ආවා. ඔන්න එහෙනම් අපි දැන් පිටත් වෙමු එහා පැත්තේ තියෙන වලු කොටුවට. මං අද ඔන්න එදා කිව්වා වගේ බෝංචි කූඩයක්ම කඩන්න තමයි හදන්නේ. ඒ නිසා අපි ඉක්මනින්ම ඒ පැත්තට යමු. ඔන්න අපේ පුංචි එළවලු කොටුවෙන් අද ගොඩාක් බෝංචි කඩන්න තමයි මං හිතාගෙන ආවේ. එහෙනම් ඔන්න අපි බෝංචි කඩන්න පටන් ගමු. මේ බලන්නකෝ බෝංචි ගහක කුචිනෙල්ලෙක් ඉන්නවා. මේගොල්ලොන්ව ඉතාලිය අය වාසනාවේ සංකේතයක් විදිහට තමයි පිළිගන්නේ. මේන් බලන්නකෝ බෝංචි නම් හොඳට හැදිලා තියෙනවා. මට නම් හරිම සතුටුයි මෙහෙම දකිද්දී. මොකද මේ බෝංචි ටික හදාගන්න අපි ගත්ත උත්සාහයට. මට මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි මේවා කඩන්න බැහැනේ. ඒ නිසා මේවා කතුරකින් එකින් එක කපන්න ඕනේ. ඉතින් මගේ අතේ ෆෝන් එකක් තියාගෙන මේවා මෙහෙම අල්ලලා කපන්න බැරි නිසා මම බෝංචි ටික කපලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ වෙලාවේ උදව්වට මගේ මහත්තයා හිටියනම් ඕගොල්ලොන්ට ගොඩාක් ලස්සනට ඒව කපනවා මට පෙන්වන්නත් තිබුණා. ඒ වුණාට මේ වෙලාවේ එයා වැඩනේ ආයි දවසක ඒ විදිහට පෙන්වන්න. දැනට මම මේවා කොටසින් කොටස කපලා ඕගොල්ලන්ට පෙන්වන්න. මේන් තියෙනවා මම කඩපු බෝංචි. ඉතින් මෙන්න මේ විදිහට මං ටික ටික කප මගේ කූඩේ පුරව ගත්තා. මේ බලන්නකෝ මම ඉතින් අද පවුල් 3-4කටම දෙන්න බෝංචි කැඩුවා. මේ තමයි අපේ මේ ඍතුවේ මුල්ම බෝංචි අස්වැන්න. ඉතින් බලන්නකෝ මේ බෝංචි ගුණ වගේම හරිම රසයි. මොකද මේවා පුංචි බෝංචි වර්ගයක්. ඉතින් අද මගේ කොළ පාට ඩයරිය ලස්සනම කොළ පාටින් හැඩ කරේ මෙන්න මේ බෝංචි කූඩේ. ඒ නිසා මට හිතුණා ඒකේ හැඩ ඕගොල්ලන්ට වතු යායේ තියෙන ගාඩන් එක මැදටම ගෙනල්ලා පෙන්නන්න. මොකද මම ආසම දෙයක් තමයි මම කපන එළවලු මෙන්න මේ විදිහට හැඩ බල ඕගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් ඔන්න අද මිදිවත්ත ළඟ ලොකු ලස්සන තනබිමේ ඉඳලා මගේ බෝංචි කූඩෙත් තරම් මම ගෙදර යන්නයි හදන්නේ. මොකද ඊළඟට
මං හරි ආසාවෙන් මේක පවුල් කීපයකට බෙදන්න ඕනි. ඒ නිසා මම අදට ඕගොල්ලන්ගෙන් සමුගන්නවා. ආයි ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එනකන් අද මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.